හරි අහගෙන හතර ශාකය සනාල පටක පද්ධතිය බලන්න. ඒකත් එක්ක ප්‍රාථමික වර්ධනයේ කොටස බලන්න. ඒ කියන්නේ විභාජකවල ක්‍රියාකාරීත්වය මේ මෙව්වගේ අර වෙන උන්ගේ වගේ නෑ. මොනවාද මුළු සිලබස් එකම නෑ. දවස් 3කට විතර කෑලි 3ක් දෙනවා. දවස් 3කට විතර දෙනවා. දීලා බලපුවම එකතු කරලා බලපුවම මුළු පොතම එතන තියෙනවා. ඒව නෑ මෙතන. තේරුණානේ? දැන් මම මේක කියනවා ගිසින් මම දවස් 3කට දෙන්නේ ඔයාට පුතේ කඩලා මම මේක 3කට දෙන්න. 3කට දීලා ලියා ගන්නවා. කොළ 3කට ලියලා අන්තිමට එකතු කරලා බලපුවම පොතම එතන තියෙනවා. ඊට හොඳයි. ඊට වැඩිය හොඳයි. ප්‍රාථමික වර්ධනයේ සනාල පට කියන විභාජක කොටස බලන්න. විභාජක සෝමෝම් පයිමු අපි මුල කඳ ශාක පත්‍රයත් එක්ක උත්සේදනය වගේ එකක් දෙන්න පුළුවන්. නිකම් පත්‍රේ දාන්න. පත්‍රේ 2019 ඇහුවා. හරිද? ශාක පත්‍ර දෙක. හැබැයි උත්සේදනයේ බිඳු දෙයයි බලා ගන්න. උත්සේදනය බිඳු දෙය. කියන්නේ ජලයේ ඉවත් වීමේ ක්‍රියාවලිය. ඉවත් වීමේ ක්‍රියාවලිය කියද දෙකම විස්තර කරන්න ඕනේ පත්‍රයත් එක්ක. උත්සේදනයේ බිඳු දෙයයි. ඊළඟ ශාක පෝෂණය. ශාක පෝෂණය කියද්දී අමතක කරන්න එපා මාංශ භක්ෂක ශාක ලියන්න. ඒක හරියෙන්න පුළුවන් ඈ. මේක මාර ලේසියස් එකක් ඈ. මේක මාරම ලේසියස් එකක් ශාක පෝෂණය. මේ ටිකක් මේව පැහැදිලිව ලියන්න ඕනේ. ඇයි දන්නවද? මෙව ආවොත් එහෙම සමහර උන් කියනවා මේ මොකද්ද? ආවේ නැහැ කියලා මම ඉන්න ශාක පෝෂණය. මේක අමතක කරන්න එපා මාංශ භක්ෂක ශාක. ඒ කියන්නේ ඒකත් ඇතුළත් මාංශ භක්ෂක ශාක. මේ අකුරුවෙම හොයන්න පුළුවන් නේද? මේම ලස්සනට ලියන්න ඕනේ. අය ලස්සන ලියන්න ඈ. හරි. ඒතර ශාක පෝෂණ. මේ දැන්ට හිතලා කියන්නේ ඈ මේ කොළ කෑලි ඔව්ව නෑ පේනවනේ කොළයක්වත් නෑ. මතනින් පයෝ මේ ගියා. ජීවන චක්‍ර දෙකක් විතර එන්න පුළුවන්. මේක ඉතින් හැමදාම දෙනවා. නෙප්‍රොලිපිස් නම් හරි කැමති එකක්. හොඳට ලියන්න පුළුවන් නෙප්‍රොලිපිස්. ඇන්තොෆයිටා එකේ සංසේචන ඉඳලා ඉස්සරහට වගේ බලන්නකො කියන්නේ ඇන්තොෆයිටා ටිකක් හොඳට බලන්න. යක් සංසේචනයේ වගේ කැරකෙන්න පුළුවන් ඔය බීජ හැදෙන විදිය. අර ඵල හැදෙන හැටි පාතනෝත් ඵලනේ පාතනෝද්භවය. අර ඒකේ හොඳ පොයින්ට් ටිකක් තියෙනවනේ අර බීජ සුප්තතාවයේ. ඒ ටික එහෙම තියෙනවනේ නේද ඇන්තොෆයිටා ටික සංසේචනයේ වගේ හරිය බලන්න ඇන්තොෆයිටා ජීවන චක්‍රයම ටිකක් හොඳට ඉගෙන ගන්නකො. ජීවන චක්‍රය. ඊළඟ ශාක උත්තේජ වලට ප්‍රතිචාර. මේක ලොකු මාත්‍රකාවක් මම දෙනවා. මේකේ ආලෝකය බලන්න. ගුරුත්වය ටිකක් හොඳට බලන්න. තුලාශ්ම කල්පිතය කරකෙන්න පුළුවන් ඈ. තුලාශ්ම කල්පිතය. තුලාශ්ම කල්පිතය. ආලෝකේ ශාක හෝමෝන ටිකත් අපි බලමු. පොයින්ට් තියෙනවා. ශාක හෝමෝන. ඔය ටික බලන්න. ස්පර්ශය දිදෝදන ඉතුරුන ස්පර්ශය විතර මේකක් බලලා කියන මුළු ඔය ටිකම බලන්න ඕකේ අර බින්දු දේ උත්සේදන හරි මේකේ එකක් හරි එන්න පුළුවන්. හරි එච්චරයි ශාක එච්චරයි.